මම ප්‍රසන්න කුමාර සොයිසා මං සියදිවි සුයිසයිඩ් කරගන්න තීරණය කරා. මේක කාගේවත් තර්ජනයක් බලපෑමක් මත සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක මගේම තීරණයක්. මේ තරුණයන්ගේ සියදිවි නසා ගැනීම අපිට අපේ ඒකකයට ලැබිලා තියෙන තොරතුරු අනුව මේක ඒ තරුණයන්ගේ මානසික රෝගයක් නිසා කියලා දැන් පැහැදිලි වෙලා තියෙනවා. මේ නැති වෙන්නේ අපේ රටේ අනාගත පරපුර. අපේ වෛද්‍ය තොටගමුව මහත්තයා ඉන්නවා. ඒ මහත්තයා එක්ස්ප්ලেইন කරයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ රෝගයට කිසිම ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ. අපි ගනුදෙනු කරන්නේ අමනුෂ්‍ය බලවේගත් එක්ක. දේශීය වෛද්‍ය විද්‍යාව අනුව අපි මේකට ක්‍රමවේදයක් යාග හෝම ශාන්ති ක්‍රම හරහා අපි සොයාගෙන තියෙනවා. මේකෙන් පුළුවන් රෝග ව්‍යාප්තිය නතර කරන්න විතරයි. මේ ලාංඡනය සඳහන් යම්කිසි ස්ථානයකට යම්කිසි කෙනෙක් ඇතුල් වෙන්න තැත් කරොත් උත්සාහ දරුවොත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ රෝගය ආසාදිතයෙකු යම්කිසි කෙනෙක් සංගවාගෙන හිටියොත් ඒ තොරතුරු සංගවාගෙන හිටියොත් අපි සලකන්නේ ඒ අය නීතිය කඩ කරා කියන හැටියට. මේක රෝග තත්ත්වයක් කියලා හරියටම කියන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ප්‍රශ්න පිටිපස්සේ දේශපාලන පසුබිමක් තියෙන්න බැරිද? ඒ කියන්නේ යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායමක හෝ විප්ලවවාදී කණ්ඩායමක බලපෑමක්. දැන් මෙච්චර වෙලා තමුන්නාන්සේලාට පැහැදිලි කරලා දුන්නා මේක රෝගයක් ලෙඩක් කියලා. තමුන්නාන්සේලා උත්සාහ කරනවා මේක ත්‍රස්තවාදීන්ගේ වැඩක් එහෙම නැත්නම් දේශපාලන වැඩක් කියලා. කරුණා කරලා දරුවෝ වීරයෝ බිහි කරන්න හදන්න එපා. මේ කියන දේවල් වල විශ්වාසය තහවුරු කරන්නේ කොහොමද? කොහොමද අපි මේක විශ්වාස කරන්නේ? විශ්වාස කරන එක නොකරන එක තමුන්ගේ අයිතියක්. නමුත් මේ දේවල් පැහැදිලි කර දීම අපේ වගකීමක්. You carry on. සියදිවි හානි කරගත්ත සමහර තරුණයන්ගේ මෘතදේහ සිරුරු මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුට මේ සිරුරු බලන්නට හැකියාවක් නැහැ. මොකද එහෙම වුණොත් තවත් කෙනෙකුට රෝගේ බෝ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට යම් කෙනෙකුට සැකයක් තියෙනවා නම් මේ සිරුරු අපි ළඟ තියෙනවා. කවුද? මහින්ද. කවුද මොකද්ද? හයියෙන් කියන්නේ හයියෙන්. මහින්ද. මහින්ද. ඔව් මහින්ද. මහින්ද රණවීර. මොකද්ද? රණවීර. මොකද්ද? රණවීර. හයියෙන් කියන්න. මහින්ද රණසිංහ. මහින්ද රණසිංහ. මේක ප්‍රසන්නව දන්නේ නැද්ද? ප්‍රසන්න කුමාර සොයිසා. ඔය ඉන්නේ. ඔයාගේ යාළුවෝ නෙමෙයිද ඔය? මේ
ඒ කවුද? මේ කවුද මේ කවුද? අනිත් එක්කෙනා කවුද? මොකද කරන්නේ? මේ ඕක ඔෆ් කරන්න. ඒකනේ. දන්නේ කිව්වේ ඇයි? ඔයා දන්නවනේ. කොබඩ ඔෆ් කරන්නකෝ. කවුද මේ ගෑනු ළමයි? කොහෙද මේ ට්‍රිප් එකක් යනවද? කවුද ඒගොල්ලෝ කැම්පස් එකේද? සහෝදරියද? කතා කරන්නකෝ. කවුද? ගෑනු ළමයිද ඔයාගේ? ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන්න බෑ. මොකද ත්‍රස්තවාදී කණ්ඩායමක් නම් යම් කිසි නිශ්චිත අරමුණකටනේ සුසයිඩ් කරගන්නේ. නෑ මේගොල්ලන්ගේම අරමුණක් පේන්න නෑ. නෑනේ මොකද? එක පවතින මේ රටේ පවතින නීතියට පටහැනි දෙයක් හැටියට සලකන්න සිද්ධ වෙනවා. නෑ දේශපාලන පසුබිමක් නෑ. මේ රටේ පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙලා ඉන්න වගකීමක් සහිත නිලධාරියෝ හැටියට එහෙම දඬුවම් කරන්න අයිතියක් නෑ අපිට. මේ රටේ පවතින නීතිය අනුව විනිවිද භාවයෙන් යුතුව උසාවිය විසින් යම් කිසි තීරණයක් අරගෙන දඬුවම් පමුණවන්න පුළුවන්. ප්‍රසන්න කුමාරද සොයිසා. සිල්වා. ඔකාරම් බලන්න. ප්‍රසන්න කුමාරද සොයිසා. ප්‍රසන්න කුමාර සොයිසා. එයා නෑස අපි හොයනවා. නෑ. අපි හොයනවා. මහින්ද නෑ අපි හොයනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මේ රටේ සංඝයා වහන්සේලා විදිහට අපිට කියන්න තියෙන්නේ මේ වගේ තත්ත්වයල් පිළිබඳව අපි බලන්න ඕනේ බොහොම වෙනස් පැත්තකින්. දැන් මේ මහත්තුරු අහලා ඇති ඔය විශාලා මහනුවර ඇති වුණා කියන තුම්බිය තත්ත්වය. දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණාම රෝබිය, අමනුස්ස බිය, මරණ බිය හැමතැනම පැතිරිලා යනවා. මිනිස්සුන්ට එකිනෙකා පෙන්න ගන්නට බැරුව යනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එවැනි තත්ත්වයක්ද කියලා. එහෙම නැත්නම් අපිට මේ වගේ එක තව පැත්තක් තියෙන්න පුළුවන්. මේ දැන් මේ ජාත්‍යන්තර ලෝකයෙන් අපේ වගේ බෞද්ධ රටවල් වලට බෝ කරපු වෛරස් එකක් වෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් මේ තරුණයන්ගේ සිහි විකල් කරවන. ඒ තරුණයන් මොකක් හරි තත්වයකට උන්නාන්සේ ඕවර සිවුර දනිතෝදන අපේ හඳුරන්නේ. මේ සිවුර ඔන්න කැම්මල ගන්නවා මාර පැත්තකට.
කන්න එපා අම්මා යමන්. දෙන්න කන්න. කාල වැඩි වෙලා ඈ. ඉතින් මාරේ. කො. ඈ. දෙන්න කන්න. කො බුරන් බෑ වැඩි. මට හයියක් තියෙන නෑ බලන් උඹලත් එක්ක ඔට්ටු වෙන්නේ. ඔබට තේරෙන්නේ නැත්නම් වයසක මිනිහෙක් කියලා. පාත් වෙලා යමන් කොළුවගේ ඇඳුම් ටික. ආ. ඒ. ලොකු පුතේ මේ වැලේ තියෙන ඇඳුම් ටික ගැට ගනින්කෝ. අවුවට වේලනවා වැස්සට දෙමිනවා. ඇත්තටම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ මේ ලාංඡනය සහිත යම් ස්ථානයක් යම් වාහනයක් දැක්කේ ඒ තැන් වලට ලං වෙන්න එපා කියලා අපි මහ ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලනවා. ඒ කියන්නේ ඒ තැන් තමයි රෝගය ආසාදිත ස්ථාන. එහෙම නැත්නම් ඉන්ෆෙක්ටඩ් ඒරියා. මේ තැන්වල කවුරු හරි කෙනෙක් ගැවසුනොත් ඒ අයට රෝගය ආසාදනයේ වී රෝගේ බෝධිය කියන්නේ. යම් මාධ්‍ය ආයතනයක් හෝ පුද්ගලයෙක් සාවද්‍ය තොරතුරු එහෙම නැත්නම් වැරදි ප්‍රවෘත්ති එනසර ඔය රාවණා කියන්නේ යකෙක්නේ. යකෝ රාවණා කියන්නේ යකෙක් නෙමෙයි අපේ හිටපු රජෙක්. යක්කු වෙනම ඉන්න ඕනේ බලන්න. යක්කු වර්ග දෙකක් ඉන්නවා. සම්මිය දෘෂ්ටිකයක් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකයක් ඉන්නවා. සම්මිය දෘෂ්ටිකයක් තමයි හොඳ යක්කු. මිත්‍යා දෘෂ්ටිකයක් තමයි නරක යක්කු. දැන් කොහොමද ඔක අඳුරගන්නේ? හොඳ නරක? අඳුරගන්න පුළුවන් දන්නේ නැහැ. ඒ කියන්නේ යක්කු දන්නේ නැහැද? නෑ මම නිකන් ඇහුවේ. මොකද මං කිව්වේ? යක්කු සර්. යක්කු. යක්කු බිලි ඉල්ලන කාලයක් තියෙනවා. ඒක අමාවතුලේ තියෙනවනේ සර්. අර කදුමන් රජුරු අර හිස දන් දුන්නේ. මදුම් බණ්ඩාර. නෑ බා. සංගීත. කාවන්තිස්. නෑ. එලාර කොහෙද බං අපේ සුද්ධෝදන. මොකක්? සිරිසංගම. අන්න. සිරිසංගම. සිරිසංගමෝ රජ කාලේ යක්කු මිනිස්සුන්ට එවලු වසංගතය. රක්තාක්ෂ උදුර කියන. ඔව් හරි. අන්න පිළිල්ලුවා. සර් කිව්වා. ඒ කාගෙද කිල්ල? සර් තුරුම්පුණා. කෝප්ප. නෑ මන් දන්නේ නැති ඉඳ ඇහුවේ. අච්චා සර් රාවණා මේ කරාට දෙනන් හිටියා කියන්නේ. බලන්නකෝ. යකෝ කරාටි කොහෙද මේ? අංගම්පොර. ඒවා චීනේ. අංගම්පොර. පාට ටිකක් ගන්නවා. ඈ සර් කොහමද ඉගෙන ගත්තේ? අපිට පරම්පරාවෙන් එනවනේ. අපි මා රෝල් එක කට්ටිය. නේ. සමරේ වරෙන්කෝ. සේට කිව්වා මොකද අපේ කොල්ලෙක් ඉන්නවා. මගේ ඥාති වෙන එකේ තායේ තේරුමක් නෑ ඉතින්. දාන්නකෝ. අතමයි අපරව. උංගෝ කරකට කොටනවා. සර් කොළ ටික පේනවා. හරි කමක් නෑ බං. එහෙම තමයි බං අංගම්පොර. මම වෙලාව කොහොමද වෙන්නන්න? සර් රාත්තල් 200ක කළු කලා බඩ උඩ තියලා බෝර දාලා පුපුරවනවා ආයින්නේ හැපියක් ගන්න නැහැ සද්දෙටවත්. කවුද? කොල්ල. අම්මට හුදු. සර් අර බස් එකක් ඇද්ද කටින් කිලෝමීටර් 5 අන්න මේ. මගේ යාත්. අපි පරම්පරාවෙන් ඉන්න පුස්කොළ වලට බේත් වට්ටෝරුව කරලා ඉන්නේ වැඩි දෙයක්. කැමේ බේත් වට්ටෝරුවක් මයි කියලා ෂුවර්. යාවන. බඩ ගල උඩ තියලාද පුපුරවන්නේ? නෑ බං බඩ උඩ ගල තියෙන. නෑ සර් මට තේරුන්නේ නැහැ දැන් බඩ උඩ ගල තියලා පස්සේ ගල අයින් කරලාද බෝරේ දාන්නේ? නෑ බං බඩ උඩ ගල කීර්තිමයි පුපුරන්නේ. යෝ තේරුම් ගනින්නකෝ. ඒයි සර්. නේ ඇයි නේ? යකෝ ඒක තමයි නැකියා. ඒක හැමෝටම පුළුවන්. අයියෝ කොලිය දානෝකෝ. ඇත්තටම සර් ආර ආඩම්බරයක්. අරකට ඕන කොල්ල. ඉතින්
ආඩම්බරයි. ඇයි? ඇයි ආඩම්බර? ගිලාන්නේ බං. යකෝ වෙන රටවල ඉන්නවද එහෙම? ඉතින් ඔයා මොකද ආඩම්බර? ඉතින් කියන්නේ බලන්නකෝ සර් මෙයා. නෙමෙයි ඔයා කියන්නකෝ. මොකටද ආඩම්බර වෙන්නේ? නෑ දැන් හරි ආපන්. රාත්තල් කීයක්ද? රාත්තල් 200ක් හරි. රාත්තල් 200ක කඳු ගලක්. බඩොඩු යකෝ. උපුරන්න ඕනේ නෑ බඩොඩු තියාගෙන බුදු පොඩි කීපන්කෝ. මොකටද? මොකටද කියන්නේ? බඩොඩු තියාගෙන. බලන්නකෝ සර් මෙයා නිකන් මෙතන මේ අපිව බයිට් එකට ගන්නද නේද? නේ බයිට් වෙන්නේ කවුද කියලා බලාගත්තා ඊට පස්සේ. ඊට නෙමෙයි ස්කෝප්. අනේ මට බෑ බං. බස්නේ බයිනෝ. ඇනිල මදුරු මන්ද අයියේ. මල්ලේ සවල දාපන්. ඕ මල්ලේ. පොඩ දාන්න. බර වැඩි. පූර්වා. අර ඉවරෙත් එක්ක. අනේ මේ අපේ හැමදෝ පැත්තකටලා ඉන්නොත් අපේ මේ වැඩේ කරගන්න ඉඩ දීලා. ඒක වැඩි. ඒකයි. ඉක්මන් කරන්න මල්ලේ. බාසුන් නෑ. පොඩකින්. බාසුන් නෑ. මේක වේලෙන්ට කොච්චර විතර කාලයක් යයිද? එව්වා කියන්න බෑ. අපි දෙක තුනක් යන්නේ. නෑ මං කිව්වේ කොන්ක්‍රීට් එකට වඩා වියදමක් ගියානේ මේ සැටලිමට. මොකද? නෑ ඉතින් කොන්ක්‍රීට් එක නම් සදාකාලිකයිනේ. මේ සැටලිමට නිකන් නිස්කාරණ වියදමක් ගියානේ. මොනවද? ඔය වීඩියෝ පොඩ්ඩක් පැත්තකට ගන්නකො බාසුන් නෑ. කිසි ජරුසරුවක් නෑ නේ තමුසලාගේ. ඇනිලා මදි එයි. ඇනිලා මදිලු. ඉතින් තමයි පුළුවන්. මේ කණි. එකුන් විසි කඳු මුදුන් මත එකුන් විසි දිනක සඳ පුරන දවසක් බලා. එකුන් විසි මල් පුදා එකුන් විසි තෙලෙන් එකුන් 20ක් පහන් දල්වා. 20ක් තරුණ සිරුරු මත එක් තරුණ ප්‍රාණියෙක් පණ පිටින් තබා කහමිශ්‍ර කිරිදියරෙන් නහවා සුවඳ දුම් අල්ලා පේකොට පස්ලෝ තලයකින් ගෙල සිඳිනු. එකොන් විසි සිරුරු මත සත්ගව අස්ති අතුරා වල දමනු. රටදේ සියලු දොස් දුරුවේ නිවාරණයි තීන්දුයි සත්තයි. Soisa, goreng.
මේ ඔච්චර වතුර දාන්න එපා බං. ඇදලා පණ යනවනේ. මේ වැඩේ ඉක්මනට ඉවරයක් කරලා ගියා නම් හරි නේද සර්? ඇත්ත සර් මේ රාවණා ගැන කියන කතාව. වං ඇලෙන් දකුණු ඇලයට හැරුණාන් පස්සේ තමයි සුනාමිය ආවේ කියන්නේ. මාර පොරන්නේ ඌ. කොයි වෙලාවකර නැගිටිනවා කියලා තියෙනව නේද සර්? එහෙම නැගිට්ටොත් එහෙම මාර මගුලක් තමයි වෙන්නේ නේද? නිදාගෙනම ඉන්නවා නම් හොඳයි. මෑන් මාර මෑන් කියන්නේ නේ සර්.